මම මගේ ෆෝන් එක විතරක් යූස් කරලා රුපියල් 30000ක වගේ මුදලක් හොයාගත්තා කියලා කිව්වොත් එම ඔයාක විශ්වාස කරනවද? මම දන්නවා ඔයාක විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් එම ඔයාට ඒක විශ්වාස කරන්න වෙනවා. අද අපි කතා කරන්නේ මම කලින් කිව්වා වගේම රුපියල් 30000කට වඩා මම හොයපු සුපිරි ප්ලැට්ෆෝම් එකක් ගැන. ඒ වගේම තමයි ඔයා මේකට රෙජිස්ටර් වෙනකොට ඔයාට පුළුවන් නොමිලේ රුපියල් 1000ක බෝනස් මුදලකුත් ලබා ගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේක හැම කෙනාටම ලබා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි විස්තර වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මම අර කලින් කිව්වා වගේම මම රුපියල් 30000කටත් වඩා වැඩි මුදලක් මගේ ෆෝන් එක යූස් කරගෙන හොයාගත්ත හැටි ගැන. ඉතින් guys මේක සරල දෙයක්. ඒක හින්දා මේක හැම කෙනෙකුටම කරන්න පුළුවන්. මේකට ඔයාට ස්කිල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඔයාලගේ ෆෝන් එකක් තියෙනවා නම් ඔයාට මේක ඕනිම විදිහකට කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද මේක හරහා A to Z මුදල් හොයන්නේ කියලා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපි යමු එහෙනම් වීඩියෝ එකට. අනිත් එක තමයි guys මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමයි මම මේ වෙබ්සයිට් එක එහෙම නැත්නම් මේ ඇප් එක ගැන මම කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම එහෙම නැත්නම් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් මම මේක ගැන ඇත්තම විස්තරේ ඔයාලට කියනවා. ඉතින් ඒකින්ද ඔයා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. හරි අපි බලමුකෝ කොහොමද මුලින්ම මේ විදිහට රුපියල් 30000කටත් වඩා වැඩි මුදලක් හොයාගන්න පටන් ගන්න කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ මම පළවෙනි කමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඔයා අන්නේ ලින්ක් එකට යන්න. හරි. ඔයා ඒ විදිහට ඒ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මෙතන පේනවා ඇති මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ පහලින් ඔයාට පේනවා ඇති accept all කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ටච් කරන්න. හරි. ටච් කරාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාට පේනවා ඇති accept invite කියලා තියෙනවා. මෙන්න මේකත් ඔයා ටච් කරන්න. හරි. ඔයා එහෙම ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන පල්ලේ තියෙනවා Google කියලා බටන් එකක් නිල් පාටින්. ඔයා මෙන්න මේ Google කියන එක ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔක්කොම Gmails ටික මෙතනින් පෙන්නනවා. දැන් ඔයා කරන්න ඕනේ මෙතනින් ඔයා කැමති Gmail එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයා මේ සිලෙක්ට් කරන Gmail එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මම කැමති Gmail එකක් මේ විදිහට ටච් කරනවා. හරි. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ආයෙමත් continue කරන්න කියලා ආවා. මෙතනින් ඔයා මේ continue කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් load වෙනවට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඒ විදිහට ඒක load වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති download for Android කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ටච් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරන්නද කියලා අහනවා. මෙතනින් ඔයා මේ ඩවුන්ලෝඩ් anyway කියන එක ටච් කරන්න. හරි. දැන් ඔයාලට පේනවා මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණා. දැන් ඔයා මේක ඕපන් කරගන්න. හරි. ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන මේ තියෙන install කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේක මෙන්න මේ විදිහට install වෙනවා. අපි මේක දැන් install වෙනකන් ඉමු. හරි. මේක install වෙලා ඉවර වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ app එක open කරගන්න. හරි. දැන් ඔයාට පේනවා ඇති අපි අර install කරගත්ත app එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඒ app එක උඩ එකපාරක් touch කරන්න. හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් කැමති නම් මෙන්න මෙතන තියෙන terms කියවලා බලන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ පහළ තියෙන I agree to terms and use කියන බටන් එක touch කරගන්න. මෙන්න මේ නිල් පාට බටන් එක. හරි. ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා කොහොමද මේ app එක use කරන්න කියලා instruction ටිකක්. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේ instruction ටික කියවලා බලන්න. ඉතින් මම ඔයාලට මේක ගැන හැම විස්තරයක්ම කියන හින්දා ඔයා මේක කැමති නම් විතරක් කියවලා බලන්න. ඒක අනිවාර්ය නැහැ. ඉතින් ඔයා කරන්න ඕනේ මේ පල්ලෙහා තියෙන මෙන්න මේ skip instruction කියන එක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මෙතනදී කරන්න ඕනි ආයමත් මෙන්න මෙතන ඔයාලට පේන විදිහ continue with Google කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ටච් කරන්න. හරි. ඔයා ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන දැන් Gmails ගොඩක් පෙන්නනවා. දැන් ඔයා මෙතනදී කරන්න ඕනි අපි අර කලින් සිලෙක්ට් කරගත්ත Gmail එකම මෙතනින් ඔයා සිලෙක්ට් කරගන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට කලින් ටච් කරපු Gmail එකම මෙතනින් මෙන්න මේ විදිහට ටච් කරගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන පහළ තියෙන start setup කියන නිල් පාට බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ආයෙමත් නිල් පාට බටන් එකක් තියෙනවා give permissions කියලා. ඔයා මෙන්න මේක ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයා මෙතනින් කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාලට පේන ඉතින් පළවෙනියටම තියෙනවා no restrictions කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට ඔයා මෙන්න මෙතන ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් එකපාරක් back වෙන්න. ඉතින් මේක සමහරට වගේ අහන එකක් නැහැ. මේක ඇහුවොත් විතරක් ඔයා ඒ විදිහට කරන්න. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති yes enable කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන පහළ තියෙන yes allow කියන නිල් පාට බටන් එක ටච් කරන්න.
හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ආයමත් මෙන්න මේ විදිහට එලෝ කරන්න කියලා එනවා. ඉතින් ඔයා මෙතනින් මෙන්න මේ එලෝ කියන නිල් පාට බටන් එක ටච් කරන්න. හරි ඔයා ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේක ටිකක් ලෝඩ් වෙනවා. හරි ඒ විදිහට ඔයා ඇප් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අපි ඉතින් පොඩ්ඩක් වෙලා ඉමු. හරි මේක සම්පූර්ණයෙන්ම ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔයාලට මේක ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මුලින්ම මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේකේ තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේම ඔයා මෙතන ටිකක් පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා coin balance එකක්. ඉතින් මගේ දැන් තියෙන්නේ මෙතන 4702ක් කියලා. ඉතින් ඔයාගේ සමහර විට මේක 3000ක් කියලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි 5000ක් වුණත් කියලා තියෙන්න පුළුවන්. ඉතින් guys මෙතනදී withdrawal එකක් ගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට coin 20000ක් හොයා ගන්න එක. ඉතින් ඔයාට coin 20000ක් හොයනවා කියලා ඔයාට මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාට කරන්න තියෙන data on කරගෙන ඉන්න එක විතරයි. ඉතින් එතකොට නිකම්ම මේක fill වෙනවා. ඒ වගේම තමයි coin ඔයාට එකතු වෙනවා. ඊට අමතරව ඔයාට තවත් coin වැඩිපුර හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක ගැනත් මම ඔයාට කියන්නම්. ඊට කලින් මම ඔයාලට කියන්නම්කො මේක ගැන ආයෙමත් පොඩි විස්තරයක්. මම අර කලින් කිව්වා වගේම ඔයාලට කරන්න තියෙන්නේ මේකෙදි coin 20000ක් හොයාගන්න එක. ඉතින් coin 20000ක් කියන්නේ guys $20ක්. ඉතින් example එක කිව්වොත් එහෙම coin 1000ක් කියලා කියන්නේ ඩොලර් එකක්. ඉතින් coin 1000ක් සමාන වෙනවා ඩොලර් එකකට. ඒ වගේම තමයි මේකෙන් ඔයාට withdrawal එකක් ගන්න. එහෙම නැත්නම් මේකෙන් සල්ලි ඔයාගේ bank account එකට ගන්න නම් ඔයා මෙතනදී coin 20000ක් හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මෙතන පල්ලෙවාට පේනවා ඇති මේකෙන් withdrawal එකක් ඔයා ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ app එක through $20ක් හොයා ගන්න ඕනේ. ඉතින් ඒක නට ටිකක් අමාරුයි වගේ තමයි. ඒ වුණාට ඔයා මේක try කරොත් ඔයාට බැරි නෑ මේක කරන්න. ඉතින් ඔයා අදම මේක අනිවාර්යයෙන්ම පටන් ගන්න. හරි ඉතින් මං ඔයාට එහෙම කිව්වා කියලා මං දන්නවා ඔයා ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා. මං ඔයාට පෙන්නන්නම් මම මේ app එක through ගත්ත withdrawal ටික. ඉතින් guys මෙන්න මෙතන ඔයාට පේන තේ more කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක touch කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා transaction history කියලා මෙන්න මෙතන. ඔයා මෙන්න මේක ටච් කරන්න. හරි ඔයා ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන එන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාට දවස ගාන එකතු වෙන coin ගැන විස්තරයක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන මට දැන් මෙතන coin එකතු වෙලා තියෙන විදිහ මෙතන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ක්‍රම 4කින් මට coins එකතු වෙලා තිනවා. කොහොම හරි මට ඔක්කොම coins අද දවස විතරක් ඇතුළත 972ක් එකතු වෙලා තිනවා. ඒ කියන්නේ $0.91 විතර ටිකක් ලොකු ගාණක්. ඉතින් මම කිසිම දෙයක් කරලා නෙමෙයි මේක ඔටෝමැටිකලිම තමයි මෙන්න මේ විදිහට එකතු වෙලා තියෙන්නේ. හරි මම දැන් ආයෙ ඔයාලට pay out පෙන්නන්නේ. මෙන්න මෙතන ඔයාලට පේන්නේ pay out කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක ඔයාලා ටච් කරන්න. හරි ඔයා මේ විදිහට pay out කියන එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මම මේ app එක through earn කරගෙන තියෙන මුදල් ප්‍රමාණයන් ටික තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ඔක්කොම එකතුව බැලුවොත් එහෙම $100කටත් වඩා මම මේ app එක through earn කරගෙන තියෙනවා. ඉතින් guys $100 කියන්නේ සාමාන්‍ය රුපියල් 30000කටත් වඩා වැඩි මුදලක්. ඉතින් guys දැන් ඔයාලට 100%ක්ම විශ්වාසයක් ඇති වෙන්න ඇති මේකෙන් ඔයාලට ඇත්තටම මුදල් උපයන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් guys දැන් ඔයාලට පේනවනේ මෙන්න මෙතන මේ බොරු screenshot එකත් එහෙම දේවල් නෙමෙයි. ඉතින් මම මේ විදිහට ඔයාලට scroll කරලා පෙන්නන්නම් මේක සමහර නැත්තම් බොරුවක් කියලා කියයි. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් නම් මෙතන මෙන්න මේ විදිහට ඇත්තටම මේ වගේ ඩොලර්ස් ගාන පෙන්නනවා. දැන් ඔයාලට මං හිතනවා 100%ම මේක විශ්වාස වෙන්නේ නැති කියලා. හරි guys මම ඔයාලට තව දේවල් ටිකක් කියලා ඉන්නම් මේ app එක ගැන. ඉතින් ඔයා ආයෙමත් මේ home tab එකට එන්න. ඊට පස්සේ මෙතනින් ටිකක් ඔයා පහළට එන්න මෙන්න මේ විදිහට. හරි ඔයා මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට share your referral link කියලා මෙන්න මෙතන link එකක් තියෙනවා. ඉතින් guys මෙන්න මේ ක්‍රමය use කරොත් එහෙම ඔයාලට පුළුවන් ගොඩක්ම පහසුවෙන් මේකේ coin වැඩි කරගන්න. ඉතින් ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ පහසුවෙන්ම මෙන්න මෙතන තියෙන link එක අරගෙන ඔයා මේක යාළුවන්ට share කරන්න. ඊට පස්සේ යාළුවෝ මේකට register වුණාට පස්සේ ඔයාට පොඩි commission එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ දැනටමත් මෙතන referral 3271ක් වගේ ගොඩක් ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔයත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හරි ඊට පස්සේ මෙතනින් පහළට ආවට පස්සේ මම අර කලින් කිව්වා වගේම today earn කියලා මෙන්න මේ විදිහට දවසකට ඒ කියන්නේ අද දවස් ඇතුළත earn වෙච්ච coin ගැන මෙන්න මේ වගේ පොඩි විස්තරයක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට my achievement කියලා මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඔයා continue කරගෙන යනකොට ඔයාට එක achievement හම්බෙනවා. ඉතින් ඒව තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට පොඩි chart එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඔයාට දවස ගානේ හම්බෙච්ච coin ප්‍රමාණය. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙන්න මේ වගේ දවස්වල මට සමහර දවස්වල coin 2000ක් හම්බෙලා තිනවා. ඒ කියන්නේ ඩොලර්ස් දෙකක් මට හම්බෙලා තිනවා කිසිම වැඩක් නොකර. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඩොලර් දෙකක් හම්බෙච්ච දවසුත් මට තියෙනවා. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න අමතක කරන්න එපා.
හරි ඉතින් guys මේක ගැන වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. මේක ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඊට අමතරව දැන් ඔයා බලනවා ඉතින් කොහොමද මේක හරහා earn කරන මුදල් බැංක් එකට ගන්න කියලා. ඉතින් ඒක ගැන ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම මේ වීඩියෝ එක දාලා සතියක් වගේ යනකොට මුදල් කොහොමද වගේ බැංක් එකටම ගන්න කියලා වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා සාර්ථකව ඔයාගේ බැංක් එකටම මේ මුදල් ලබා ගන්න. ඉතින් දැන් ඔයා මේක පටන් ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයා දිගටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක්.